शांतिमत मनस शांतिमत मनस කසන නහය දැන් හරි ශාන්තිමත් මනස ඒ මොකක්ද කායි මගේ මිත්‍රයා Master Ukwe. අපේ සටන ඉවර වුණානේ අවුරුදු 500කට කලින්. මං අලුත් සටනකට ලෑස්ති වුණා. ලෑස්ති වෙන කල් ගිහින්නේ. ඕ එයා ශක්තිමත් වෙලානේ. අවුරුදු 500ක් ආත්ම රජධානයේ හිටියම ඉගෙන ගන්න දේවල් තියෙනවා. මම මෙහෙට ආපු හැම මාස්ටර් කෙනෙක්ගේම ආත්මය අරගත්තා. නෑ. ඔව්. ළඟදිම මට ඔයාගේ බලයක් ලැබෙනවා. කවදද ඔයා තේරුම් ගන්නේ? අපි ගොඩාක් දේ අරගත්තොත් ඉතුරු වෙන්නේ ටිකයි. සාමාන්‍ය ලෝකෙට යන්න පුළුවන්. හැබැයි මේ වතාවේ මාව නතර කරන්න තමුන්නේ නෑ. ඔබව නතර කරන එක මගේ දෛවයට අයිති නැහැ. ඒකට මම වෙන කෙනෙක්ට මාර්ගය පෙන්නුවා. එහෙනම් මම එයාවත් හොයාගෙන එයාගේ ආත්මයත් අරගන්නවා. හැමෝටම ලැබෙනවා ඇති. අපිට දෙන්න යුක්තිපාන දෙකක් තුනයි එලෝ රොටි දෙකක් දෙන්න. සැර වැඩි නූඩල්ස් එකක් try කරස්ට. ඔයාලට වැඩිපුර සෝස් ඕනේද? එයා කැමති පැත්තකට දාන්න මට. පැත්තකට දාන්න. ඔයාලත් මෙහෙම විශේෂ ඉරියව්වක් තියාගන්න. හරි? දැන් ඔහොම ඉරියව්වක් අපි බිමට එන හැම වෙලාවෙම ඕනද? ඔයගොල්ලෝ තැනකට ඇතුළේ ඉරියව්ව එහෙම අඩුතක් සේරුකට ගන්න එපා. මම අහලා තියෙනවා සමහර මාස්ටර්ලා දොර කඩාගෙන ඇතුළේ එකේම සටන් දීලා තියෙනවා කියලා. විශේෂ ඇතුළුවීමක්ද? මාස්ටර් ෂීෆු මකර රණශූරයා කිව්වා හරි. ඇත්තද? මම මේ නිකමට වගේ ඔව් මම දන්නවා මං හරි. ඔව්. ශරීරයෙන් සටන් කරන්න කලින් මනසින් සටන් කරන්න වෙනවා. ඒ නිසා විශේෂ ඇතුළුවීමක් ඕන. සූපිරිම විශේෂ ඇතුල්වීමක්. මොකදද විශේෂත්වය? අද මගේ අන්තිම පන්තිය. අන්තිපන්තිය? අනේ මන් දන්නේ ඔයාට අසනීපයි කියලා. හැබැයි ඔයාගේ ඇහි පෙනුම ටිකක් වෙනස් වගේ. ඇත්තටම හොඳයි. ටිකක් මේ ගොඩාක්. අද මගේ අන්තිම පන්තිය වෙන හේතුව තමයි
අදින් පස්සේ ඔයාලගේ පුහුණුවීම් කරන්නේ මකර රණශූරයා. මොකක්? මම උගන්නන්නේ. අයියනේ ටයිගර්ස් ඉන්නේ. එයා හැම වෙලේම කරන්න ඕනේ දේ කියන කෙනානේ. කට වහගන්න පෝ. මං කිව්වේ ටයිග්‍රස් නෙමෙයි මකර රණශූරයා. ඔයානේ. අයියෝ මෙයාලනේ සුපිරි පහ. මම මොනව උගන්නන්නද? හැම වෙලේම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ කිව්වේ ගුරුවරයෙක්ට උනත්. උදාහරණයක් හැටියට මම ඔයාට තව දෙයක් පෙන්නන්නම්. ඒ තමයි විශේෂිත පිටව යාම. අර මොකද්ද? මොනවා? හිතා ගන්නවත් බෑ. මේ එයා කොහෙද ගියේ? මාස්ටර් එයා ගිහින් යන්නේ. ඕවා ඕනේ. අපිට ඔබේ උපදෙස් ලබා දෙන්න මාස්ටර්. නැති වුණොත් නැති වෙන්නේ අපේ ගෞරවය. එකකට ඒක කොච්චර දෙයක්ද? හරි හරි. මම ඔබට අතන්න. මංකි ඔය දුවන එක නවත්තන්න. හරි මාස්ටර්. ටයිගර්ස් කුණාට පසුබිම. ඔව් මාස්ටර්. ඊතර. සමාවෙන්න මට වැරදුනේ. ගේනුඩින් යන්න. නෑ නෑ යටි. අයියෝ මගේ අඬුව. වයිබ ටයිගර්ස් දුවගෙන යන්න. තව ඉස්සරහට තව ඉස්සරහට. මෙහා පැත්තට. මේ පැත්තට. නෑ දෙපැත්තට. නෑ නෑ එහාට නෙවෙයි. මේ පැත්තට ගියා. ඊට හරියට කිව්වේ නෑ. ඔය බලහනේ. අයියෝ. හොඳට වැඩේ කළා. ඔයාලා මොනවා හරි ඉගෙන ගත්තද? ඔව්. ඔයාට උගන්නන්න බෑ කියලා. ඇයි ටයිග්‍රස් ගැඟ පිච්චෙනවා කියලා දැනගත්තා.